රටක ගී පවසන් නිවන ගීල් සිලිලාරයයි දෙරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 3. ඒ රාත්‍රියේදී මේ තරංකරුවන් දස දෙනා යම් තේමාවක් යටතේ ගීත ගායනා කරා. උන්ගේ තේමාව උනේ පණ්ඩිත් WD අමරදේවයන්ගේ සහ විශාරද නන්දා මාලිනියන්ගේ ගීත. ඒ අනුව ඔබ දැන් තීරණය කළා තිබෙනවා උන්ගේ දක්ෂතාවන් වලට අනුව අද දවසේදී ඉවත් වෙන්නේ කවුරුන්ද? මේ තරගෙන් තවදුරටත් ඉදිරියට ගන්නේ කවුරුන්ද කියලා. අපි මේ සූදානම් වන්නේ ඔබ ලබා දුන් තීරණයට ඉක්මනින් ඔබට ලබා දෙන්න. ආරම්භ කරන්න සූදානම් යවුනේ සීන සබෑ කරන තාරකා පෙළහර. දෙරන ඩ්‍රීම් ස්ටාර්. Dream Star Sri Lanka Yawuni Sina Sabaya Karana Taraka Pelahara ಈ ರಾತ್ರಿಯಲ್ಲಿ ಸಿಲುಮ ಶ್ರೀಲಂಕಾ ಪ್ರೇಕ್ಷಕರಿಂದ ಇತಾಮತ್ ಮಾಪಾಸ್ತರ ಪತನ ನದಿ ಹೇತು ಮೇ ತರಂಕರುවන් දසන වෙනුවෙන් SMS ලබා දෙද්දී ඊට හේතුව මේ දක්ෂින් දස දෙනාම එක වගේ දක්ෂයි. නමුත් ඔබ යම් තීරණයක් ලබා දීලා තිබෙනවා. ඉතින් අපේ සුදන් දෙනවා මේ අවස්ථාවේදී සිලුම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට මේ තරංකරුවන් වෙනුවෙන් SMS ලබා දුන්නාට. ඉතින් ඔබ බලාගෙන ඉන්න අද දවසේ තීරණ කුමක්ද කියලා දැනගන්න. අද තීරණ ලබන්න මත් වෙන අපි සූදානම් අපේ ආදරණීය මිනිස්සු මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට. කීර්ති පැස්කුවර්. නිරෝෂා විරාජිනී. रोहन बोगुड හැම දෙනාගේම කැමැත්ත අද දවසේදී ඉදිරියට යන්නේ කවුරුන්ද ඉවත්ව යන්නේ කවුරුන්ද කියලා. ඊට මත්තෙන් අපි මේ සූදානම් වන්නේ තීරණ ලබන්න සිටින තරංකරුවන් දස දෙනාව හඳුනා ගන්නට.
Hirusaaki kiya pudin Hirusati kaliya pudin Hirusaaki kiya pudin Hirusati kaliya pudin Taru diuru porundu namin අවසන් තරංකරුවන් 48 දෙනා අතරින් ප්‍රේක්ෂක ඔබ අපට තෝරාපත් කර දුන් සුපිරිතමයන් 10 දෙනා තමයි මේ ඉන්නේ. ඒ රාත්‍රියේදී මේ තරංකරුවන් 10 දෙනාම යම් තේමාවක් යටතේ ගීත ගායනා කරා. ඒ අනුව ඔබ දන්නවා අද දවසේදී තවත් එක් අයෙකු අපෙන් සමුගෙන යන බව. ඉතින් ප්‍රේක්ෂක ඔබ මේ වෙනට තීරණය කරලා තිබෙනවා අද දවසේදී තවදුරටත් සුපිරි තරංකරුවන් 9 දෙනා අතරට යන්නේ කවුරුන්ද? අද දවසේදී ඉවත්ව යන්නේ කවුරුන්ද කියලා. දැන් අපි මේ සූදානම් වන්නේ අද දවසේ පළමු තීරණයට යන්න. Generation Next. Derana Dream Star ශ්‍රී ලාංකික යෞවනයේ සිංහ සැබෑ කරන තාරකා පෙළහර. හොඳයි අපි සූදානම් අද දවසේ මුල්ම තීරණයට යන්න. මුල්ම තීරණය ලබා දෙන්නට ආරාධනා කරන වේදිකාවට නිරාෂා නැට්ලි. ඉතින් කොහොමද ජීවිතේ? හොඳයි අයියේ. ඊයේ ගීතේ ලැබුණ ප්‍රතිචාර මොනවා වගේද? ඊයේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. අද මොනවා වගේ දෙයක් සිද්ධ වෙයි කියලා හිතන්නේ? හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ දෙපැත්තෙන් මොන පැත්තටද ගියොත්ද නිදහසේ ඉන්න පුළුවන් කම ලැබෙන්නේ? මේ පැත්තට. මේ පැත්තට ගියොත්. එහෙනම් අපි ඊයේ ගීතේ බලමුද? බලමු. අපි යනවා ගීතේට. ඔබේ ගීත අවසානයේ නිරාෂා නිරෝෂ විරාජිනී මහත්මියත් රෝහණ බෝගර මහතාගෙත් අදහස වුණේ ඔබගේ ගායන ශෛලියත් සමගින් ගීතයට කිසිදු හානියක් නොකර ඊටාත්ම ගාම්භීර ගීතය ඊටාත්ම හොඳින් ගායනා කරා කියලා. ඒ වගේම කීර්ති මහත්මයාගේ අදහස වුණේ ඔහු කිව්වා මම ඔබව දකින්නේ උඩරට මැනික කෙනෙක් විදියට කියලා. ඔබට එකක් කිව්වා තව කට්ටියට තව ගොඩක් ඒවා කිව්වා. ඔව්. කෙසේ වෙතත් ඔබට ආදර කරන ප්‍රේක්ෂකින් මේ මොහොත වන විටත් ඔබට තීරණ ලබා දෙලා ඉවරයි. අඩු චන්දර වැඩි චන්දර. මොන වගේ තීරණයක් ලැබෙයිද කියලාද හිතන්නේ? කියන්න බෑ. මොකද හේතුව තරඟකාරීත්වය වැඩි එන්නෙම දැන් මේ ඉන්න සුපිරි තරඟකරුවන් 10 දෙනාගෙන් කවුරු නිවත්ව ගියත් ඒ අනිවාර්යයෙන්ම දක්ෂයෙක්. සූදානම් තීරණය. සූදානම්. හොඳයි එසේනම් අපි සූදානම් ශ්‍රී ලංකේ ප්‍රේක්ෂකින් අද දවසේදී නිරාෂා නැට්ලි වෙනුවෙන් ලබා දුන්නේ තීරණය ගන්න තීරණයෙන් පසු බලමු. අද දවසේදී අඩු චන්දර එහෙම නැත්නම් වැඩි චන්දර ආදිත් කියලා.
පැහැය. නිරාශා ඔබ වාසනාවන්ත වුණු අද දවසේදී අවසන් සුපිරි තරංකරුවන් 9 දෙනා අතරට යන සුපතන ඔබට. මං වෙනෙන් SMS කරලා මාව ඉදිරියට ආපු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. යනු අදවසේදී මුල්ම තීරණය හැටියට නිරාශා නැට්ලි අවස්ථාව ලබා ගත්තා සුපිරි තරංකරුවන් 9 දෙනා අතරට යන්න. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් පැත්තේ නසුන් ගන්නට තවත් තරංකරුවන් 9 දෙනෙකු බලාගෙන සිටිනවා අදවසේදී ඔවුන්ට හිමි තීරණය කුමක්ද කියලා දැනගන්නට. ඊට මත්තෙන් අපි මේ සූදානම් වන්නේ පුංචි විරාමයකට. Generation Next. Derana Dream Star. Sri Lanka Yawuni. Sri Lanka Yawuni. Sri Sabakaran. Paraka Pelahara. විරාමයෙන් අනතුරුව අපි සූදානම් නැවතත් තීරණ වලට යන්නට. එසන මුලින්ම ආරාධනා කරන වේදිකාවට ශානක උදීෂ. ශානකයි ඊයේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපි දැක්කේ. ඒ කියන්නේ ඔබේ සුපුරුදු ශෛලියෙන් මිදිලා ඊයේ දවසේදී ඔබ පණ්ඩිත් WD අමරදේවන මහතාගේ ගීතයක් ගායනා කරා. මම හිතන අනිවාර්යයෙන් මේ වෙනසට ප්‍රේක්ෂකයන් හොඳ ප්‍රතිචාරයක් ලබා දීලා ඇති. ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද? එතනයි වෙනදාට වඩා ස්ලෝ අමරදේවසගේ සින්දුවක් කිව්වේ. ඉතින් විනිශ්චය මණ්ඩලයෙන් කිව්වා ගොඩක් තැම්පත්ව ගායනා කරා කියලා. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබුණා වෙනදාටත් වඩා වෙනසක් කරපු නිසා. හොඳයි මම හිතන්නේ ප්‍රේක්ෂකයන් නැවතත් කැමති ඇති ගීතය නරඹන්න. අපි යමු ගීතයට. රත්නමාලිසේ කිරණයි මහබෝ සෙබනයි දිසාබැවයි සීගිරියයි අපේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු වින්කෙත හෙළරන් දෙරනේ යලි උපදීත හේතු ආසනා වේවා හේතු ආසනා. ගීත අවසානයේදී අපේ බොගඩ මහත්මයාත් ඒ වගේම කීර්ති මහත්මයාගේ අදහස උනේ අමරදේව මහතාගේ ගීතය ශානකගේ version එකක් වගේ තාමත්ම හොඳින් ගායනා කරා කියලා. ඒ වගේම නිරෝෂා මහත්මියගේ අදහස උනේ බොහොම තන්පත්ව ඒ ගීතයට කරන්න පුළුවන් උපරිමය ඔබ ලබා දුන්නා කියලා. ඒ කියන්නේ සමස්තයක් අතින් වශයෙන් ඔබ ඊටමත් හොඳින් ගීතය ගායනා කරා කියලා තමයි ඔවුන්ගේ අදහස උනේ. කෙසේ වෙතත් ජනතාවගේ අදහස අනිවාර්යෙන්ම අද හොඳ තීරණයක් වෙන්නට ඇති කියලා අපි හිතනවා. මොකද ඔබ යම් වෙනසක් මේ වේදිකාව තුළ සිදු කරපු නිසා වෙන ඔබෙන් අපි දැක්කේ හැමදාමත්ම බටහිර ශෛලියට අයත් ඒ ශෛලිය ගීත. ජනතාවත් බලාපොරොත්තු වෙන සිටියා ඔබෙන් එවැනි ගීතයක් රස විඳින්න. ඉතින් අපි බලමු ප්‍රේක්ෂකින් ඔබට අද දවසේ ලබා දීලා තිබෙන තීරණය කුමක්ද කියලා. තීරණයෙන් පසුව බලමු ඔබට ලැබෙන තීරණය අනුව ඔබ ඉන්නේ වැඩි ඡන්දලාභින් ගොඩේද එහෙම නැත්නම් අඩු ඡන්දලාභින් ගොඩේද? අපි යමු තීරණය. රතු පැහැය ශානක ප්‍රේක්ෂකින් ඒ වෙනසට කොතරම් ආදරය කරාද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඔබ ඒ ගීතය ඉතාමත් හොඳින් ගායනා කරා. නමුත් අද දවසේ ඔබට ලැබුණේ තරංකාරීත්ව නිසාවෙන් අඩු ඡන්ද. සුළු මොහොතක් මගේ දකුණු පැත්තේ නසුන් ගන්න ඔබට තීරණ ලබා දෙන්න තුරු. එනුව ශානක උදේශ සිදු වුණා දවසේදී අඩු ඡන්දලාභින් වලින් ගිලසුන් ගන්නට. නමුත් ඔහුගේ අවසන් තීරණ තාමත් අපි ලබා දුන්නේ නැහැ. ඊළඟට තවත් තීරණ ලබා දෙන්න ආරාධනා කරන වේදිකාවට දක්ෂ තරංකාරයකට චමිලා තුෂාරේ එන්න වේදිකාවට.
චමිල මම අද ඔබෙන් වැඩි ප්‍රශ්න කරන්නේ නැහැ. ඊට හේතුව ඔබ ඉතාමත් අසනීප තත්ත්වයෙන් සිටින නිසා අපි කෙලින්ම ඔබ ඊ දවසේ ගායනා කරපු ගීතයට යමු. වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 500 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු වෘත්තීය සමිති කිහිපයක් අද හැටන් නගරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. කෙසේ වෙතත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 500ක් දක්වා ඉහළ නැංවීමට හාම්පුතුන් එකඟ කරවාගත් බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරම්භක දොණ්ඩබන් මහතා ඊයේ ප්‍රකාශ කළා. අද පැවති විරෝධතා ව්‍යාපාරයට වෘත්තීය සමිති කිහිපයක් නියෝජනය කරමින් වතු කම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා. මේ කම්කරු අද ඉල්ලන්නේ මූලික වැටුම 500යි. ඒක නිසා කරුණා කරලා මේක පාවලා දෙන්න නැතුව මේක මූලික වැටුම 500ක් අරන් දෙන්න කියලා කියන්නේ. කෙසේ වෙතත් වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර පැවති සාකච්ඡාවලදී කම්කරුවෙකුගේ මූලික වැටුම රුපියල් 375 දක්වා ඉහළ දැමීමට එකඟතාවය පළ කර තිබෙනවා. මීට අමතරව පැමිණීමේ දීමනා වශයෙන් රුපියල් 100ක්ද අමතර දීමනා වශයෙන් රුපියල් 30ක්ද ලබා දීමට එකඟතාවය පළ වූ බව අප වාර්තාකරු සඳහන් කළා. ඔබේ ගීත අවසන්වේදී නිරෝෂා විරාජිත මහත්මයා ද්‍රෝණ බෝගර මහතාගේ අදහස වුණේ ඔබේ ගායනයේ අව탁සීරු නොකරත් ඔබේ හඬට ගීතය මුළුමනින්ම ගැලපුණේ නැහැ කියන එක තමයි ඔවුන් දෙදෙනාගේ අදහස වුණේ. අපේ කීර්ති මහත්මයාගේ අදහස වුණේ ගීතයේ තනුව හොඳින් හඳුනාගෙන තිබුණත් ගීතයේ අර්ථයට අවශ්‍ය හැඟීම ඔබ තුළින් ඉස්මතු නැහැ කියලා. කෙසේ වෙතත් ඔබ ඔබට හැකි පමණින් ගීත ගායනා කරා. අපි බලමු චමිල තුෂාරිට අද දවසේදී ප්‍රේක්ෂකින් ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකින් ලබා දීලා තිබෙන තීරණය කුමක්ද කියලා. ඉන්පසු මම කියන්නම් මේ තීරණයට අනුව මම කියන දෙයක් නැහැ චමිලට බලා ගන්න පුළුවන්. අඩු ඡන්දලාභින් ගොඩේ තින්නේ එහෙම නැත්නම් වැඩි ඡන්දලාභින් ගොඩේ කියලා. අපි යමු තීරණයට. රතු පැහැය චමිලා අද දාගන්නට බෑ මේ ලැබෙන තීරණ කුමක් වේවිද කියලා. අද තරංකාරීත්වය ඉතාමත් වැඩි නිසාවෙන් දක්ෂයින්ට තමයි සිදු වුණේ. ගොඩක් කලාවල දැන් අඩු ඡන්ද ලබා ගන්නට අද දවසේදී කියන්නට බෑ කවුරුන් මේ තරගෙන් ඉවත් වේවිද කියලා. කෙසේ වෙතත් චමිලා ඔබේ අවසන් තීරණ ලබා දෙන සුළු මොහොතක් අපේ දකුණු පැත්තේ නසුළු වෙනවා. යනුව තරංකරුවන් දෙදෙනෙකුට මේ වෙන විට සිදු වුණා අඩු ඡන්ද ලබාගෙන මගේ දකුණු පැත්තේ නසුන් ගන්න. ඒ වගේම නිරාශා නැටලි පමණක් අද දවසේදී අවස්ථාව ලබාගත්ත මේ වෙන විට කිසිදු ගැටලුවකින් තොර අවසන් සුපිරි තරංකරුවන් 9 දෙනා අතරට යන. තවත් හරියටම තරංකරුවන් 7 දෙනෙකු සිටිනවා දවසේ තීරණ ලබන්නට. අපි යනවා කෙටි විරාමයකට. Generation Next. Derana Dream Star. ශ්‍රී ලාංකික යෞවනයේ සිහින සැබෑ කරන